තෙරුවන් සරණයි සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් හා දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ. අද මම ඔබත් එක්ක කතා කරන්න ඉන්නේ මේ සිකුරු මාරුවක් තියෙනවා. මේ සිකුරු කියන ග්‍රහය ගමන් කරන විදිය ගැන කතා කරන ඉස්සෙල්ලා මම කතා කරනවා. ඔබ දන්නවා මම කියන අනාවැක මම කියන පලාපල. ඔබට මතකද මම ගියවරු සැප්තැම්බර් මාසේ කරා ගුරු මාරුව. ගුරු මාරුව මම රට ගැන කිව්ව අනාවැක ටික බලන්න ආයිමත් පාරක්. ඒව එකින් එක සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලා කිව්ව අනාවැකි ඔබලා දන්නවා මගේ දරුවෝ දන්නවා මම කියන පලාපල මම කියන අනාවැකි මේ ළඟද කියපු දේවල් මේ කියන්නේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න. මොකද විශේෂයෙන්ම මගේ වීඩියෝ නරඹන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක තමයි මගේ වීඩියෝ යන්නේ. ඒ නිසා ඒක බලන්න. අපි බලමු පුතේ ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරුගේ ගෝචර ගමන ඔබට කෙසේ බලපායිද? ඔබට කෙසේ බලපෑමක් කරන්න පුළුවන් වෙයිද? ඔබගේ ජීවිතය ඔබ වෙනස් කරන්න උත්සාහ ගන්න. පුළුවන් මම කියන දේ වෙනස් කරලා මම බොරුකාරයෙක් කරන අභියෝග කරන චැලෙන්ජ් කරනවා මම. ඒ නිසා මේ ගැන දැනුවත්ව කටයුතු කරමු. අපි බලමු ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරු මාරුව කෙසේ බලපෑම් ඇති කරයි. රාශි චක්‍රයේ හතරවන රාශිය කටක ලග්නය. කටක ලග්නය උපන්න ඔබට මේ සිකුරු කියන්නේ කවුද? ඔබ කේන්දරේ 4 වෙනි අධිපතිය 11 වෙනි අධිපතිය බාධක ග්‍රහය 12 වෙනි ගමන් කරනවා කුජගේ නැකත් පාදවල රාහුගේ නැකත් පාදවල ගුරුගේ නැකත් පාදවල. මැයි මාස 14 වෙනි දින සිට ජුනි මාස 8 දක්වා කාලය ගමන් කිරීම විදේශගත දරුවන්ට ලංකාවේ දරුවන්ට මොන වගේ බලපෑමක් ඇති කරයිද? ඔබ දන්නවා මම කියන අනාවැක මම කියන පලාපල ඔබ සිකුරු මහ දසාවක් සිකුරු අතුරු දසාවක් විදසාවක් ප්‍රාණයක් කාලයක් සුක්ෂම ගත කරනවා මගේ පුතේ. මේ ගැන දැනුවත් වෙන්න. අවබෝධය තියන්න. විශේෂයෙන් පුතේ මේ 12 වෙනි තමයි මේ සිකුරු ගමන් කරන්නේ ගුරුත් එක්ක එක රාශිය වෙලා. ඔබගේ කේන්දරේ. මෙන්න මෙතන චුට්ටක් අවබෝධ කරගන්න ඕනි කටක ලග්න හිමියන්. විශේෂයෙන්ම රැකී ආරක්ෂා කටයුතු කරන තැන. කොච්චර වැඩ කරත් අගය කරන්නේ නැහැ. බාධා ඇතිවීම වගේම තමයි පොඩක් අර විරසක වීම කියලා කියන්නේ. කලහ වීම ඇති කියන මෙන්න මේ ස්වභාවය ඇති කරනවා කටක ලග්න හිමියන්ට. මේ தત્ත්වය ඔබ තේරුම් අරගෙන අවබෝධ කරගෙන මගේ පුතේ කටයුතු කිරීම ඉතාමත් වැදගත් මොහොතක්. ඒ වගේම තමයි අනවශ්‍ය කලබලයක් ඇති කරන. මොකද සිකුරු කුජගේ නැකත්තල ගමන් කරන්නේ. මේ මාස 20 දක්වා කාලය තුල පොඩක් අවධානය තියාගන්න ඕනි. ඔබ නීතියට අකුරට වැඩ කරන්න පොළඹවන වෙලාවක්. ඒ වගේම තමයි හිතවත් අය ඉහළ නිලධාරීන් ආසන්තර නිලධාරියා කියන දේවල් ඔබට ගණන් ගන්නේ නැහැ. ඒකට එකඟ වෙන්නේ නැහැ. ඔබට හිතෙන දේ කරන ඔබ පොළඹවන. ඔබට දැනෙන දේ කරන ඔබ පොළඹවන. මෙන්න මේ தત્ත්වය ගැන කටක ලග්නයේ වැඩි අවධානයක් තියෙනවා. ඒ වගේ තමයි අර ආසන්න නිලධාරියා, ඔබගේ ඉහළ නිලධාරියා, හාම්පුතාලා මෙන්න මේ කට්ටිය ඔබ ගැන වැරදි වැටහීම් ඇති කරගෙන විශේෂයෙන් අර අඬදබර ඇති කරන කලකෝලල් ඇති කරන මේ ස්වභාවයෙන් ඇති කරන විඩ කඩපවතිනවා. ඒ වගේ තමයි හදිසි පහර දීමක් පහර කෑමක් පවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ රථ වාහන සම්බන්ධ වැඩ කරන කෙනෙක් නම් ආරක්ෂාව පළමු තැන තියාගෙන කටයුතු කරගෙන යන්න. මොකද හදිසි අනතුරු විපත්ති කරදර මාරක ඇති කරන්නත් බොහොම ඉඩකඩ පවතින පොතේ කටක ලග්න හිමියන්ට මේ සිකුරුගේ බලපෑමත් එක්ක. ඒ වගේම තමයි තරමක් දුරට අර අපි කිසිදු ගණන් ගන්නේ නැහැ. අපි හිතුවක්කාර විදියට කියා කරන්නේ නැතුව ගණන් වැඩ කටයුතු කරන සිලාවක් වශයෙන් පෙන්눔 කරනවා. මේ නිසා මෙන්න මේ ගැන කටක ලග්න හිමියෝ වැඩි අවධානයක් වැඩි අවබෝධයක් තියා ගන්න ඕනේ. මොකද ඔබ ඇත්තටම බොහොම කල්පනාවේ බොහොම උද්‍යෝගිමත්ව අදිෂ්ඨාන සීලීව මොනතරම් බලපෑම් ආවත් මම මගේ වැඩ කටයුතු හරියාකාරව කරනවා කියන තැනට යන්න කටක ලග්න හිමියන් වග බලා ගැනීම කළ යුතුමයි. රැකියා ස්ථානෙන් බැහැරවල යනවා නම් ඔබ ලිඛිතව සියලු දේ කාරණා සිද්ධ කරලා යෑම තමයි වැදගත් වෙන්නේ. මොකද පුතේ රැකියා ස්ථාන ප්‍රමාද වෙල යන්න බලනවා. ප්‍රමාද වීම ඇති කරන වෙලාවක් අමතක වීම කලබලය ඇති කර ගන්න වෙලාවක්. මේ නිසා මේ ගැන කටක ලග්න හිමියන් වැඩිපුර අවධානය අවබෝධය තියා ගන්න ඕනි. විශේෂයෙන්ම ඔබගේ වටිනා කියන දේවල් මතක තියාගන්න හොඳට වටිනා කියන දේවල්. ඔබගේ ගෙවල් දොරවල් ආරක්ෂාව, යාන වාහන වල ආරක්ෂාව, ඔබගේ
රන් ආභරණ තියෙනවනම්, වටිනා කියන දේවල් තියෙනවනම්, භෞතික සැප සම්පත් තියෙන, මෙන්න මේ ගැන කටක ලග්න හිමියන් වැඩි අවධානයක් තියෙනවා වගේ තමයි ආරක්ෂාව පළමුව හිතලා කටයුතු කරන්න. මොකද රහස් ආකාරයේ සොරසතුරු කරදරයක් ඇති කරන්න බලපෑමක් ඇතන පිහිටීම. ඒ වගේම තමයි ඔබගේ යාන වාහනක අකරතැබ්බට පත් වෙන්න පුළුවන්. අනතුරටපත් වෙන්න පුළුවන්. මොකද අනවශ්‍ය කලබල නිසා මේක. මෙන්න මේ தত্ত্বය කටක ලග්න හිමියන් වෙනස් කර ගැනීම කළ යුතුමයි. මේක හොඳ කල්පනාකාරී වෙන්න ඕන කටක ලග්න හිමියෝ. ඔබ ස්ත්‍රියක් නම් ඔබගේ ස්වාමියා අර වෙනද වගේ ගණන් ගන්නේ නැහැ, කෑ කරන්නේ නැහැ. අර ඩිවෝස් නැතු ඩිවෝස් වෙලා වගේ ඉන්නවා කියලා කියන්නේ. මේ වගේ ඉන්න බලන කාලයක්. ඒ වගේම සිළුවා කර හවුල් කරුන් ඈත් වෙලා තනිය වැඩ කරන බලන වෙලාවක්. පුරුෂයෙක් නම් ඔබගේ භාර්යාව චුට්ටක් කර වෙනද රෙඩි කනස්සලු ගතින් ඇති කරන්න වැඩ කටයුතු යෙදෙනවා. ඒ වගේම තමයි අර දික්කසාද නොවි දික්කසාදලා ගෙදරවල ඉන්නේ. මේ ස්වභාවයෙන් කටයුතු කරන්න. ඔබට යම් විදියට අර අකරතැබ්බයක් කරන්න, අපහසුතාවපත් කරන්න, අවනම්බුවක් අවලාදයක් වින්දවන්න වටපිටාවක් හදන කලදසාවක් පෙන්වුම් කරන. මේ නිසා මේ ගැන කටක ලග්න හිමියන් වැඩි අවධානය වැඩි අවබෝධය තියනමයි පුතේ කටයුතු පවත්වාගෙන යෑම කළ යුතුමයි. විශේෂයෙන්ම අර නිවසින් බැහැරව කටයුතු කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදෙන්න. බොහොමයක් ඉඩකඩ පවතිනවා කටක ලග්න හිමියන් දුර බැහැර ගමන් බිමන් ගියාට කමන්නේ. හැබැයි චුට්ටක් තෝරා බේරාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මේ කියන්නේ කලමනාකරණය කරගන්නේ කියලා කියන්නේ කලබල ඉවත් කරගන්නේ කියලා පුතේ මම මේ කියන්නේ. මෙන්න මේක කටක ලග්න හිමියෝ වැඩිපුර අවදි වෙලා කටයුතු කරගෙන යන්න. විශේෂ විදේශගත වෙලා බලාගෙන කටක ලග්න හිමියන්ට විදේශගත යෝග උදා කරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම තමයි විදේශගත වෙන ඉලුම් පත්‍ර දාලා තියෙනවා නම් සම්මුඛ පරිසර සහභාගී වෙන බලාගෙන ඉන්නවා නම් ඔන්න ඒ කටයුතු බොහොම ඉක්මනින් වෙන්න ඉඩකඩ පවතිනවා. මෙන්න මේ කාලේ විදේශගත වෙන්න ඇරයුම් තියෙනවා නම් හෝ සැලසුම් තියෙනවා නම් ඒ සඳහා යොමු වීමට කටක ලග්න හිමියන් වග බලා ගැනීම ඉතාමත් වැදගත් කාල සීමාවක් වශයෙන් තමයි පුතේ පෙන්눔 කරන්නේ. ඒ අනුව වැඩ කටයුතු කරගෙන යෑමයි ඔබට වැදගත් වෙන්නේ. ඔබ විදේශ රටක ඉඳලා ඔබගේ වීසා බලපත්‍රය, પાස්පෝර්ට්, ජොබ් වීසා ගැන, කොන්ට්‍රැක්ට් වීසා ගැන සම්බන්ධ ප්‍රශ්නයක් ඇතිවෙලා මේක निराකරණය කරගන්න කටක ලග්න හිමියන්ට වැඩි වාසනා ගුණයක් පවතින ස්වභාවයකුත් පෙන්눔 කරලා තියෙනවා. මේ නිසා මේ ගැන පොඩ්ඩක් අපි දැනුවත් වෙලා අවදි වෙලා ඔබගේ දේ හරියාකාර නිසියාකාර කරගෙන යන්න වග බලා ගැනීම පුතේ කරන වටපිටාවක් හදාගන්න. මේ ප්‍රබල පිහිටීම. ඒ වගේම තමයි නිතර චුට්ටක් අර සෙල්ලක්කාරකම් විනෝදවල බරකම් වැඩි කරගන්න. බරක් ඇහැල්ලුවක් නැතුව කටයුතු කරන්න. කටක ලග්න හිමියන් පොළඹවන වෙලාව. ඒ වගේම තමයි අර ඔබගේ ආශාවන් සිතවිලි බොහොම ප්‍රබල වෙලෙස ක්‍රියාත්මක වෙන වෙලාව. මේ ක්‍රියාත්මක වීම වලදී ඔබගේ පෞරුෂය නැති කරගන්න එපා. ආත්ම ගරුත්වය නැති කරගන්න එපා. ආත්ම විශ්වාසය නැති කරගන්න එපා. ඔබ කෙරෙහි තිබු විශ්වාසයේ පළුදු වෙන වැඩ කරන්න එපා. මෙන්න මේ දේ කටක ලග්න හිමියන් වැඩිපුර අවධානය අවබෝධය තියාගෙන පුතේ කටයුතු කරගෙන යන්න ඕන වෙලාවක් වශයෙන් උත් මතක තියා ගන්න ඕනේ. විශේෂයෙන් හවුල් ව්‍යාපාර කටයුතු කරන කටක ලග්න හිමියන්ට ඔබ විදේශයත් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාර කරන බලාගෙන ඉන්නවනම් අන්නේ සැලසුම් දියත් කරන වාසනා ගුණයක් පවතිනවා. ඔබ විදේශගත වෙන යාළුවෙක්ගෙන්, යෙහෙලියෙක්ගෙන් උදව්වක් උපකාරය බලාපොරොත්තු කටයුතු කරන ඔහුට ඔයාලට ප්‍රකාශ කරන ඒ දේ ලැබෙන වාසනා ගුණය පවතිනවා. ඔබගේ රැකියා ස්ථාන මොහොරක් ලබාගෙන ස්ථානව බලාපොරොත්තු කටයුතු කරන ස්ථානවලින් බලාපොරොත්තු කටයුතු කරනවා නම් ඒ සඳහා යොමු වෙන්නේ. ඒක කරගන්න පුළුවන්කම් පවතිනවා. ඒ වෙන රැකියා ස්ථානයේ ස්ත්‍රීන්ගෙන් පරිස්සම් වෙන ස්ත්‍රී ගතිගුණ තියෙන පිරිමින්ගෙන් නපුංසක වගේ වුන් කියලා කියන්නේ අපි. ඥානුගත තියෙන්නේ චිත්තකාරයන්ගේ පරිස්සම් යමගේ. මෙන්න මේක කටක ලග්න හිමියන් අවධානය තියා ගැනීම ඊටමත් වැදගත් බව මතක තියා ගන්න ඕනේ. විශේෂයෙන් අධ්‍යාපනය කරන දුව දරුවන්ට අධ්‍යාපන කරතු මගේ පුතේ සාර්ථකව කරගෙන යන වාසනා ගුණ පවතින ග්‍රහ රටාවකුත් ප්‍රබල විදිහට පෙන්눔 කරලා තියෙනවා මේ සිකුරු මාරුව තුල. ඒ නිසා ඒක සැලසුමක් හදා ගන්න ඕනේ. විශේෂයෙන් වැඩිමහල් සහෝදරියෙක් හෝ සහෝදරයෙක් ඉන්නවා නම් ඔවුන්ගේ පෞල් ජීවිතවල යම් අකරතැබ්බ ඇතිවීම වගේ තමයි ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවධානයක් අවබෝධයක් තියාගෙන කටයුතු කරන්න කියලා ඔවුන්ට උපදෙස් දෙන්න. විශේෂයෙන් මව හැම ඉන්නවා නම් මවගේ වියදම් වැඩි කරන කාල පරිච්ඡේදයක් නිතර මවට ගමන් බිමන් බහුල වෙන කාලයක්
ඒ නිසා වයසක නම් මව චුට්ටක් ඔබ දැනුවත් වෙන්න, ඔහුට හොයට උදව් කරන්න, ඔවුන් ගමන බිමන් යන්න මේක අවබෝධය තියා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පවුලේ වැඩිමහල් දරුවෙක් ඉන්නව නම් මේ දරුවට මතක තියාගන්න හොඳින් කියන්න. ඔය තනිපංගලමේ හරේ මේ යනවනම් යාළුවෝත් ට්‍රිප් කරමේ යනවනම් තමුගේ ආත්මකෘත්‍ය අනුමාන ගැන වැඩි අවධානයක් අවබෝධයක් තියාගන්න කියලා කියන්නේ. මොකද හදිසි ගැටලු ඇති වෙන්න පුළුවන්, අතවරයක් වෙන තිරකඩ පවතිනවා. ඒ වගේ තමයි මේ වැඩිමහල් දුව හෝ පුතාට ස්ත්‍රී පාර්ශවයෙන් යම් හතුරුකම් ඇතිවීමේ ස්වභාවයක් පෙන්වුම් කරනවා. විශේෂ යාන වාහන පදිනවා නම් හරි පරිස්සමෙන් ප්‍රවේශයෙන් මගේ පුතේ ඒ ස්ත්‍රී දරුවන් හෝ පුරුෂ දරුවන් වැඩ කටයුතු කරගෙන යන්නත් වග බලා ගැනීම කළ යුතුම මේකෙන ග්‍රහ රටාව. විශේෂයෙන් මතක තියාගන්න ඕනි අධ්‍යාපන දුවා දරුවන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට හරි රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන බලාගෙන ඉන්නවා නම් අන්න ඉල්ලුම් පත්‍ර බාර දීලා ඒ වැඩ කටයුතු සාර්ථක කරන වාසනාවකට පවතින ඔබ හැබැයි නිතර අර හුදකලා වෙන ගතිය තනි වෙන ගතිය වැඩි කරගන්න වෙලාවක් වශයෙන් පෙන්눔 කරලා තියෙනවා. හැබැයි මේ මොන කර ගණන් ගන්න නැහැ, කියා කරන්නේ නැහැ. හෙට දවස් උදාවන ජීවත් වෙන අරමුණ කරා යන ජන්මියා පොළොමන වෙලාවක් නිසා ඔබ ගාව සෙල්ලක්කාරකම විනෝදවල වැඩි කරන්න වෙලාවක්. ඒ වගේ තමයි යම් විස වර්ග සරදගත කරගෙන ඉඩ කඩ පවතින වෙලාවක්. ඒ වගේ තමයි යාළු හිත මිත්‍රාදීන් සමග ඔන උත්සව වලට සහභාගී වෙන්න, සාමූහිකව කටයුතු කරන්න, විනෝද ගමන් යන විනෝද සාධ්‍ය පවත්වන්න මෙන්න මේවට කටකලක් නෙමියන් පොළොමන වෙලාවක වශයෙන් මගේ පුතේ මේ සිකුරුගේ ගෝචර ගමන පෙන්눔 කරලා තියෙනවා. ඒව යහපත් දේවල් හොඳ දේවල් හැබැයි තෝරා බේරා ගැනීම තමයි වැදගත් වෙන විටක පුතේ ඔබ ඔබගේ බලය පතුරවන්න. ඕනම දෙයක් කරන්න. ඕනම දෙයකට පැකිලෙන්නේ නැතුව වැඩ කරන වෙලාවක ඒ වගේ පහර දෙන්න උනත් පැකිලෙන්නේ නැති වෙලාවක ඒ නිසා ඒ වගේ දේවල් ගැන කටකලක් නෙමෙයි වැඩි අවධානයක් අවබෝධයක් තියාගෙන මගේ පුතා කටයුතු පවත්වාගෙන යන වග බලා ගැනීම කළ යුතුමයි. විශේෂයෙන් පියා එහෙම ඉන්නනම් පියාට විශේෂයෙන් පිටකොන්දේ කැක්කුමක් ඇති කරાવી. ඔය හදිසි වැටීම් තැලීම් වගේ දේවල් ඇති කරන්න බලාවි. ඔය මුහුදු ගමන් වගේ යනවා නම් ජල ආශ්‍රිත ස්ථානවල වැඩ කරනවා නම් කුඹුරු ආශ්‍රිත ස්ථාන වැඩ කරන විස බීජ සරගත වෙන ස්වභාවයක් පිය පාර්ශ්ව ඥාතීන්ට වැඩිහිටියන්ට පෙන්눔 කරලා තියෙනවා. මේ නිසා මේ ගැන කටකලක් නිමින් පොඩ්ඩක් අවධානය අවබෝධය තියාගැනීම මගේ පුතේ ඊටමත් වැදගත් පිළිටීමක් වශයෙන් මතකේ රඳව ගන්න ඕනි. ඒ වගේම නිතර පුතේ එක මතයක ඉන්නේ නැහැ. එක ස්ථිර අධිෂ්ඨානයක ඉන්නේ නැහැ කටකලක් නිමියන් මේ මොහොතේ. එක විපරීත අධිෂ්ඨාන වෙනවා. සිතවිලි විපරීත වෙන්න බලනවා. මේ නිසා එක අරමුණක හිත තියාගෙන කටයුතු කරන්න කටකලක් නිමියන් වග බලා ගැනීම කළ යුතුයි මේ කියන ග්‍රහ රටාවත් එක්ක. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් යෙදෙන්න, විනෝද ගමන් බිමන් යන්න, වැඩිපුර වෑයම් කරන කාල පරිච්ඡේදයක් වගේම තමයි අර විනෝදයෙන් කටයුතු කරන කටකලක් නිමියන් පොළොමන වෙලාවක් ඇත්තට මේ දේවල් හොඳයි. හැබැයි චුට්ටක් අනවශ්‍ය කලබලයක් තියෙනවා. මේක අවබෝධ කරගන්න විශේෂයෙන් 20 වෙනිදාන් පස්සේ යාන වාහන පැදීමේදී කටකලක් නිමියන් හරි අවධානය අවබෝධය තියා ගන්න ඕනේ. ඒ වගේ යාන වාහන වල තත්ත්ව පරීක්ෂාව ගැන වැඩි අවධානය තියා ගන්න ඕනේ. ඔන්න යාන වාහන සම්බන්ධව අපි ගාරාජ් වල හදන්නේ මෙන්න මේවට පොළොමන කාල පරිච්ඡේදයක් වශයෙන් පෙන්වන්න කරන එක. ඒ නිසා අනවශ්‍ය වියදම් වැඩි කරන්න රුපියල් 1000න් කරන්න තියෙන දේ 20000න් කරන්න සිද්ධ කරන නිසා මේ ගැන චුට්ටක් අවධානය අවබෝධය තියාගෙන මේ කාල පරිච්ඡේදය මගහැරලා ලබන මාසයේ 8 වෙනිදාන් පස්සේ ඒ වගේ දේවල් කරනවා නම් කටකලක් නිමියන්ට යහපත් වෙන පුළුවන්කම තමයි මයි පුතේ පවතින මේ කියන ග්‍රහ සැකිල්ල. මේ නිසා මේක ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මත්පැන් පානය කරලා මත්ද්‍රව්‍ය පානය කරලා යාන වාහන ගමන් බිමන් යාම ගැන රියපදවනවා නම් කරුණාකර ඔබ තරම පරිස්සමෙන් ප්‍රවේශමෙන් වැඩ කරගෙන යෑම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේ තමයි රැකියා ස්ථානවල හාම් පුතාලගේ ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ තමයි විදේශගත වෙලා ඉන්න දරුවෝ ලංකාවට එන්න සිටිවිල්ලක් ඇති කරන කාලයක් එන්න වටපිටාවක් හදා ගන්නවා. හැබැයි මේක ඇත්තට මේ කාලේ එන්න එපා. කොච්චර ප්‍රශ්න ගැටලු තිබ්බත් අල්ලගෙන බඳාගෙන වැඩ කරගෙන යන්න ලේසි වෙන්න. ඒ වගේ තමයි සෞඛ්‍ය වල විශේෂ මතක තියා ගන්න ඕනි. ඇස්වල අසනීප වගේම තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය වගේ තමයි මුත්‍රාසා වකුගඩු වල ඔබ දියවැඩියෙන් පෙළනවා. ඔබගේ සෞඛ්‍ය විධිමත්ව කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේ තමයි විශේෂ තුන්ටිය පල්ලය රහස ප්‍රදේශයේ අවයවවල අසනීප තත්ත්වයෙන් වැඩි කරන්න කටකලක් වෙන පොළොමන වෙලාව. මේ නිසා මේ ගැන දැනුවත් වෙන ඒ වගේම තමයි හිතවත් කම්මුඩ සම්බන්ධතාවයන් තිබ්බනම් මේ සම්බන්ධතාවයන් නිසා ගෙදර දොර ජීවිතය පෞල් ජීවිතය කඩාකප්පල් වෙන්න යම් පැටලිසක් ස්වභාවයෙන් ඇති වෙන්න බොහොමයක් ඉඩකඩ පවතින ස්වභාවයක් පුතේ විද්‍යාත්මක බලද්දී මේ කේන්දරය තුළ පෙන්눔 කරන නිසා මේ ගැන දැනුවත්ව කටයුතු කරගෙන යෑම ඉතාමත් වැදගත්.
කටකලක් නැහැ මියන්ට. ඒ නිසා ඒක දැනුවත් වෙන ඔබගේ සෞඛ්‍ය බලය විශේෂ මතක තියාගන්න ඕනි. ඒක තමයි වෙලාවට හරියට බෙහෙත් ටික අරගන්න, බෙහෙත් පාවිච්චි කරන්න, ගන්න ආහාර ගැන දැනුවත් වෙන්න ඕනි. ඔබට පුළුවන් මේ දේවල් වෙනස් කරගන්න. මෙන්න මේ කියන දේවල් කරන්න. ඔබට පුළුවන් නම් ඔබ ඔබගේ ආගමට අනුකූලව කටයුතු කරන්න. ඔබ බෞද්ධ වෙන බෞද්ධ දර්ශන කටයුතු කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ ආගමට අනුකූලව කටයුතු කිරීම. ඊටමත් වැදගත් වෙලාවක්. ප්‍රතිපත්ති කරුගම ඊටමත් වැදගත් වෙලාවක්. ඒ වගේම තමයි නිතර ධර්මානුකූල ආගමනුකූල ප්‍රතිපත්තික වැඩ කරන්න කටකලක් නෙමියන්. පොළඹීම යුතු කාල පරිච්ඡේදයක්. මොකද ඔබ සිකුරු මහ දසාවක් අතුරක් විදස ප්‍රාණයක් කාලයක් සුක්ෂම ගත කරනවා නම් මේ ගැන ඔබ දැනුවත් වෙලා කටයුතු කරගෙන යෑම වග බලා ගැනීම කළ යුතුමයි. මේ මොහොතේ අර හිතට එන හැමදේම ක්‍රියාත්මක කරන්න ලේස්ති වෙන්න එපා. පුළුවන් නම් මගේ පුතේ පාර්වති දේව මෑණියන්ට, ලක්ෂ්මී මෑණියන්ට, පත්තිනි මෑණියන්ට බාරහාර වීම. පුදු සත්කාර පුදු පූජා පැවැත්වීම ඉතාමත් වැදගත් බව මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මොනෝකරත් වැඩක් නැහැ ඔබ ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕනේ. විශේෂයෙන් පුතේ රත්න සූත්‍රය, අභිසම්බිදාන පිරිත, චන්ද්‍ර සූර්ය පිරිත නිතර ශ්‍රවණය කරන සත්‍යඥාන කරා. ඒතර මේ කියන බලපෑම් ගොඩක් අඩු කරන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ මුලම කියනවා කරන්න තියෙන පිළිවෙත් ටිකක් තව. ඒ පිළිවෙත් නිවැරදිව කරලා අවබෝධයෙන් කරලා ඔබගේ ජීවිතය වෙනස් කරගන්න. මේ සිකුරුගේ මහදසා අතුරුදසා විදසා ප්‍රාණදසා ගත කරන පුතේ මෙන්න මේ පුදු පූජා පවත්වන්න. විශේෂයෙන් සිකුරාදා දිනවල උදේ 6යි 7යි අතරේ සිකුරු හෝරාව පවතිනවා. රාත්‍රී 8යි 9යි අතරේ සිකුරු හෝරාව පවතින. මේ සිකුරු හෝරාව තුල දින 21 නොකඩවාම නිර්මාංශව නැගෙනහිර දිශාව බලා ඔබ බෝධි පූජා පවත්වන්නේ නම් යහපත් ප්‍රතිඵල ගන්න වාසනාව වනේ පවතිනවා. ඒ වගේම තමයි සුවඳ මල් වර්ග, සමන් පිච්ච මල්, සේපාලික මල් පූජා කිරීම තුල යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්කම් පවතිනවා. ඒ වගේම තමයි විශේෂව මතක තියාගන්න ඕනි සුදු හඳුන්, එළඟි තෙල්, ගිතෙල් මිශ්‍ර කිරිබත් හදලා ත්‍රිවිධ බෝධීන්ට පූජා කිරීම. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා අටපිරිකර පූජා කිරීම, කන්‍යා ස්ත්‍රීන්ට, ගර්භණී ස්ත්‍රීන්ට, රෝගාතුරෝ ස්ත්‍රී කාන්තා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක දේවල්, ඖෂධ වර්ග, සුදු හෝ රෝස පාට වස්ත්‍ර, සුවඳ විලවුන් වර්ග, අලංකාර වූ අපි කියන කුඩ පරිත්‍යාග කරනවා කියලා කියන්නේ පරිත්‍යාගයක් කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මේක කරා. මේක ඉතා හොඳ පිළිටීමක්. ඒ වගේම තමයි ජින පංජර යන්ත්‍රය හෝ අභිසම්විධාන යන්ත්‍රය හෝ මේ යන්ත්‍ර දෙක එකක් විද්‍යාත්මක තුරලා කරපරඳ ගැනීම තුළ මේ කියන බලපෑම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ මොනෝ කරත් වැඩක් නැහැ. ඔබ ප්‍රතිපත්ති ගරුක වෙන නිර්මාංශ වෙන්න. මේ විදිහට වැඩ කරන්න ඔබට සාර ප්‍රතිපත් කරගන්න වාසනාව වල පවතීවි. තෙරුවන් සරණයි.